හායි කොහොමද ඔයාලට හැමෝම පරිස්සමෙන් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් 2025 අවුරුද්දේ මේ අන්තිමම පැය කිහිපය තමයි ගෙවිලා යන්නේ. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ආපස්සට හැරිලා බැලුවහම 2025 ජනවාරි 1 වෙනිදා මේ අවුරුද්ද අපි පටන් ගත්තේ බලාපොරොත්තු ගොඩාරියක් හිතේ තියාගෙන. ඉතින් ඒ මොනවද කියලා මම ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුවා. මොකද 2025 කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට අමතකම නොවන අවුරුද්දක්. හැමෝටම එහෙම දවස් මාස අවුරුදු අනිවාර්යයෙන්ම තියෙනවානේ. ඉතින් 2025 කියලා කියන්නේ අපේ අවුරුද්ද. මේ අවුරුද්දේ අපේ මුල්ම බලාපොරොත්තු උනේ අපේ අයුර්වි මැණිකව ගෙදර අරගෙන එන එක. ඉතින් මාර්තු මාස තමයි අපේ චූටි මැණික අපි ළඟට එන්න බලාගෙන හිටියේ. අපේ ජීවිතවල හැම සුබ දෙයක්ම වගේ අහම්බෙන්ම හරි වෙලා තියෙන්නේ බ්‍රහස්පතින්දා දවස්වලට. ඉතින් අපි හිතුවා මාර්තු 27 වෙනි බ්‍රහස්පතින්දාව තමයි අපේ අයුරු මැණිකව අපි ළඟට ගේන හොඳම දවස කියලා. ඉතින් මේ බලාපොරොත්තු වුණු විදිහටම හැමදේම හොඳින් සිද්ධ වෙලා හරි ලස්සන මලක් වගේ අපේ දෝණිය අපිට ලැබුණා. Vai virando lah ya. Moga dia aku minggu ni. Ah. ඉතින් එයා ඉපදුණු දවසට පහුවදාම අපි ආව අරගෙන ගියේ එයාගේ අම්මා මිලාගේ ගෙදරට. ඒක කිලෝමීටර් 70ක විතර දුර ගමනක්. ඉතින් අනේ මගේ මැණික ඊට කිසිම කරදරයක් නැතුව යන කල්ම අම්මම්මිගේ අතේ හොඳට තවියාගෙන ගියා. ඉතින් බබා විපදුණු ගමන්ම එච්චර දුර ගමනක් එක්ක යන්නත් හේතුවක් තිබුණා. ඒ තමයි 2025 අවුරුද්ද පටන් ගත්තෙම අපිට තිබුණු ඊළඟ අපේ හීනේ. ඒ තමයි අපේ මැණික එන්න ඉන්නවා කියලා දැනගන්නත් කලින් ඉඳලම අපි දෙන්න හීන දැකපු මහන්සි වුණු අපේ හිතේ තිබුණු ගේ ටිකෙන් ටික ගොඩනගන එක. මුලින් හෙමින් පටන් ගත්තට මැණික ඇවිත් කියලා දැනගත්තට පස්සේ අපිට ඒ වැඩ ටික ගොඩාක් ඉක්මනට කරගන්න සිද්ධ වුණා. මොකද මට ජොබ් එකේ මාතෘ නිවාඩු හම්බුනේ දවස් 84ක් විතරයි. ඉතින් අන්න ඒ දවස් 84 ගෙවනකල් තමයි මම බබාවත් අරගෙන අපේ ගෙදර ගියේ. ඉතින් එතනින් පස්සේ මට ඒ වැඩේට සපෝට් කරන්න පුළුවන් වුණේ ෆෝන් එකෙන් විතරයි. එතන ඉඳලා තනියම හැමදේම බලාගෙන කරගෙන අපි දෙන්නගේ නෙමෙයි දැන් අපි තුන් දෙනාගෙම. ඒ හීනේ පාට කරේ මගේ හස්බන්ඩ්. ඉතින් ඒ ක්‍රෙඩිට් එක එයාට යන්නම ඕනේ. ඉතින් කොහොම හරි ගේ හදන්න මුල්ගල තියලා අපි පෙබරවාරි මාසේ ගේ හදන්න පටන් ගත්තේ මෙන්න මේ විදිහට. ඉතින් සමහරු කියනවා බබෙක් ලැබෙන්න ඉද්දි ගෙවල් හදන එක බබාට හොඳ නැහැ, බබාගේ තාත්තට අම්මට හොඳ නැහැ කියලා. මටත් ඒ දේවල් එහෙම කිව්වා. හැබැයි මම හිතන්නේ දෙයක් පටන් ගන්න හොඳම වෙලාව තමයි ඔයා ඒක කරන්න හැම අතින්ම 100%ක් සූදානම් වෙලා ඉන්න වෙලාව කියලා. ඉතින් ඒක තමයි අපේ අන්න ඒ වෙලාව කියලා අපි ඉතින් ඒ වැඩේ පටන් ගත්තා. එදා ඒක එහෙම නොකළා නම් අද අයුර්වි මැණික වරන් එන්න එයාගෙම කියලා තැනක් එයාට තියෙන නැහැ. ඉතින් මාස 4කට ආසන්න කාලයක් තමයි ඒ හීනේ හැබෑ කරගන්න අපිට ඉතුරු වෙලා තිබුණේ. මාස 4කින් ගෙදර වැඩ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න නම් වෙන්නේ නැහැ කියලා අපි දැනගෙන හිටියා. කොහොම හරි අන්තිම ටිකේ හරිම රෂ් එකෙන් වැඩේ කෙරේගෙන ගිහිල්ලා ජූලි 17 වෙනි බ්‍රහස්පතින්දා අපි තුන්දෙනා කිරි උතුරු වෙලා ගෙට ගෙවැදීම කරා. හැබැයි හිතේ තිබුණු විදිහට නෙමෙයි අපිට තිබුණු කාලෙත් එක්ක
අඩක් නිම කරපු ගෙදරක තමයි අපි කිරි උතුරු වෙලා පදිංචි වුණේ. ඉතින් ජීවිතේ එහෙම තමයි නේද? හිතේ තියෙන සමහර හීන හිතුවටත් වඩා හොඳට හැබෑ කරගන්න පුළුවන් වෙද්දී සමහර හීන යම් තරමකින් ඉටු කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සමහර හීන විතරක්ම වෙනවා. ඉතින් ජීවිතේ කියන්නේ ඒක තමයි. හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑ. කොහොම හරි මේ වෙනකොට අපි අපේ අලුත් ගෙදර පදිංචියට ඇවිත් මාස 5යි. ඉතින් ගෙදර හීන ඉස්සරහට පාට කරන එක අපි ටික කාලයකට නවත්තලා තියෙන්නේ. ඒ බලාපොරොත්තුව අපි 2026ට අරගෙන යමු. ඉතින් මට මේ දේවල් ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ vlog එක ඒකට ඊට මදි. දැනටමත් ඒක දන්නෙම නැතුව ටිකක් දිග vlog එකක් වීගෙන එන්නේ. ඉතින් අපේ මේ ජර්නි එකේදී අපි ඉස්සරහට ඒ දේවල් බෙදාගමු. ඉතින් හැමෝගෙම හීනවල උඩින්ම තියෙන හීනයක්නේ තමන්ගේ හිත ආස කරන විදිහේ ලස්සන ගෙයක් හදාගන්නවා කියන එක. ඉතින් මේ වෙනකොට ඒ හීනේ හැබෑ කරගත්ත අය වගේම ඒ හීනෙට චුට්ට ලං වෙන අයත් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඉතින් ඔයාලට ඒ හීනෙක්මනින්ම හැබෑ කරගන්න ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන්ම අද vlog එක ඉවර කරන්න. ඉතින් උදා වෙන 2026 අවුරුද්ද හැමෝටම හීන හැබෑ වෙන සුබම සුබ වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා අපි තුන්දෙනාම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු.